හයි අත් කැෆේ ෆැමිලි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ගොඩ දවසකින් වීඩියෝ එකක් ෂෙයා කරගන්න හිතුවා. අපි ගියා IKEA එකට. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් IKEA එක ඇතුළ මොන වගේද මොනවද තිබ්බේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ IKEA කියලා කියන්නේ ස්වීඩන් වලින් ආපු world famous furniture brand එකක්. ඉතින් මෙතන ගොඩාක් modern, simple, affordable furniture and home items තියෙනවා. IKEA එකේ තියෙන ස්පෙෂල් දෙයක් තමයි මෙතන ඔයාලට ready made design ideas බලා ගන්න පුළුවන්. එයාලා kitchen, bathroom, living room මේ විදිහට setup කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ගොඩාක් ideas ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි දෙන්නත් අද ගියේ අපේ අලුතෙන් ගිය ගෙදර setup කරන්න items ටිකක් ගන්න. ඉතින් මම කලිනුත් කිව්වා වගේ IKEA එකේ ගොඩාක් ෆර්නිචර් අයිටම්ස් රේන්ජ් එකක් තියෙනවා. ඉතින් අපිට කැමති එක අපේ බජට් එකට ගැලපෙන විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ අයිටම්ස් වල ඩිසයින් එක හරිම සිම්පල් හැබැයි ක්ලාසි ලුක් එකක් තියෙන්නේ. ඉතින් අපි හෝම් එකක් සෙටප් කරද්දී අපිට ස්මාර්ට් ෆර්නිචර් අයිඩියාස් මෙතනින් ගන්න පුළුවන්. මෙතන සෙටප් කරලා තියෙන කිචන් සෙක්ෂන් එක නම් next level. ඇත්තටම හරිම ආස හිතෙනවා මාර ලස්සනට සෙටප් කරලා තියෙනවා. ඇත්තටම IKEA එකට ආවම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කන්ෆියුස් වෙනවා අපි ගන්නෙ මොනවද කියලා. ඒ තරම් මෙතන choices ගොඩක් තියෙනවා. මම ගොඩාක් මාස වුණේ බෙඩින් සෙක්ෂන් එකට. හරිම ඇට්‍රැක්ටිව් විදිහට තමයි යාළුවා ඒව සෙටප් කරලා තිබ්බේ. ඕනම කෙනෙක්ගේ ගෙදරක බෙඩින් ඒරියා එක බෙඩ්රූම් එක කියලා කියන්නේ කොසි ප්ලේස් එක. ඉතින් එතන හරිම කම්ෆර්ටබල් and කොසි vibe එකක් තමයි තියෙන්න ඕන. ඉතින් මොන වගේ කලර්ස් අපි බෙඩ්රූම් එකට යූස් කරන්නේ, කොහොමද ලයිට්නින් කරන්නේ, එතකොට මොන වගේ මිරර්ස්ද පාවිච්චි කරන්නේ, එතකොට ස්ටෝරේජස් කොහොමද අපි arrange කරගන්නේ, මේ වගේ ගොඩාක් දේවල් ගැන අපිට ideas ගන්න පුළුවන් මේ setup කරලා තියෙන විදිහෙන්. මම තවත් ආසම කරපු සෙක්ෂන් එකක් තමයි මේ ටෙඩි බෑග් කලෙක්ෂන් එක. ඉතින් හරිම soft cute toys ගොඩාක් එතන තිබ්බා. ඊට පස්සේ අපි ගියේ kitchen accessories තියෙන පැත්තට. ඉතින් මෙතන මාරම vibe එකක් තිබ්බේ. හරිම organized විදිහට setup කරලා තිබ්බා. daily use කරන්න පුළුවන් simple option එකේ ඉඳලා special occasions වලට use කරන්න පුළුවන් elegant options වෙනකම්ම මෙතන දේවල් තියෙනවා. අපේ taste එකට සහ budget එකට ගැලපෙන විදිහට අපිට දේවල් මෙතනින් easily ගන්න පුළුවන්. එකම කලර් රේන්ජ් එකකට එකම ස්ටයිල් එකකට ෂේප් එකකට මෙතනින් අපිට ඇක්සසරීස් හොයාගන්න පුළුවන්.
මෙතන ලොකු රේන්ජ් එකක පිලෝස් and cushion selection එකක් තිබ්බා. IKEA එකේ තිබුණු rugs and carpet collection එකටත් අපි දෙන්න මාරම ආස වුණා. අනිත් හැම සෙක්ෂන් එකම වගේම bathroom section එකත් මෙයාලා ලස්සනට setup කරලා තිබ්බා. ගෙදරක් ලස්සන කරද්දී අපි ගොඩක්ම බලන දෙයක්නේ ලයිට්නින් ගැන. ඉතින් IKEA එකේ තිබ්බ ලයිට්නින් සෙක්ෂන් එකටත් අපි මාර විදියට ආස වුණා. IKEA එකේ plants and flowers section එකට ගියාම artificial and fresh කියන දෙකම තිබ්බා. ඉතින් එතන මාර refreshing feeling එකක් තිබ්බේ. දැන් අපිට තියෙන්නේ අපි සිලෙක්ට් කරගත්ත items වල numbers බලලා warehouse එකකින් අපේ items ටික collect කරගන්න. IKEA එකේ ඇවිදලා බඩගින්න වැඩි වෙලා හිටපු අපි දෙන්නට ළඟම තියෙන කැෆේ එකක් හම්බුණා. ඉතින් අපි එකෙන් කාලා ගෙදර යන්න පිටත් වුණා. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා වීඩියෝ එක ගැන හිතන දේ කමෙන්ට් කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.